නෙවෙයි. හන්තාන මත සන්තාත සුසුම් තැන්පත් කළ ඔබේ උණුසුම් ගෞරවනීය කුල්සන්නාදේ පිළිගමු සුනීල් සුමංග. ඉඳගමු නේද සුනීල්? ලංකාවේ ඔයා හැම පළාතකම හැම තැනකම ප්‍රසංග වලට යනවා තමයි. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තමයි වගේ සින්නක් කර ඔප්පුව සුනීර වෛද්‍ය පේරාදෙණියටම තමයි. මොකද ඇත්තටම මේ අගදී සුනීරයි මයි කතා වෙච්ච දෙයක් සහ සුනීර කියපු දෙයක්. ඔහු මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූමියේ මෙතනම තිබ්බ ප්‍රසංගයකින් තමයි ඇත්තටම ඔබේ තක්සීරුව දැනගත්තේ. මම අහනවා. අපි කතාව කියලාම ඊදෙලියක්. තුනක් විතර වෙනවා. නේත්‍රාවලි කොන්සර්ට් එක. ඒ කොන්සර්ට් එකට මාව මෙතනට කන්ටැක්ට් කරපු මගේ යාළුවා මෙතන ඉන්නවා. ශාම් අංජේ ඒ පෙරදින කැම්පස් එකේ යන තවදරේ. ඒකදී මේ ෂෝ එකට කතා කරද්දී ඇත්තටම මේ මට තෙල් ගහගෙනවත් මට්ටමක් තිබ්බේ නැහැ. මේ සර්ප්‍රයිස් ආර්ටිස්ට් කෙනෙක් ඉන්නවා ප්ලෑන් කරලා දෙනවා. එන්න පුළුවන්ද? ඒක විස්තර කතා කරා. මම එන්නම් මට මේ ඒක අවුලක් මම ඇත්තටම ඉක්ලොත් කියලා යන්නම් කොමාරිලා අතේ වචනය කියන්නම් මේ විතරම ලෝකා වෙන්න මට මාර ආදරයක් හම්බුණා. ඒ කොන්සර්ට් එකේ වීඩියෝ එක ශාම්ම වීඩියෝ කරලා මට දුන්නා. ඒ වීඩියෝ එක දාලා සතියක් ඇතුළත මට 14ක් විතර ආවා. ඒ කියන්නේ මේ ඇත්තම කතාවක මම යම් කිසි තරගයකින් ඇවිල්ලා ඒකේ වින් කරලා හිටියේ. මම ඒ වින් කරලා අවුරුදු දෙකක් විතර කුලී වැඩ කරලා හිටපු කාලයක් ඒක. මම ඒ ෂෝ එකට ආවේ කුලී වැඩ කරලා. ඉතින් එහෙම හිටපු එහෙමත් ගිය මාර්ගය වෙනස් වුණේ මෙතන ඉඳන් මම මෙතන මාර ආදරේ. මම ඉතින් කිව්වා මගේ ආසම සිද්ධ ගන්න ආසම තැන මම කියලා දෙන්නේ ඒක. වෙනස් වෙන අතර දැන් මෙතන හරවගෙන ඉඳී මට ශාම් හම්බුණා. කොහොමද සම්පේ. කැනඩාවේ සිංකල ඇමරිකාවේ සිංකල ලංකාවේ අපේ යට හැමතැනම සිංකල මෙතන වාහනේ පාක් කරලා තියෙන ෆීල්ඩ් එක මාර වෙනස්. ඔබගේ ෆීල්ඩ් එකක් එන්නේ. ඉතින් ඒ ඉදිරියේ කැරියට බබ කියන වචන සම්බන්ධයෙන් මට වගකීමක් තියෙනවා. මම දන්නවා ඔබේ හදවතේ මේ දැනගෙන ඇති භක්තිය, හැඟීම සහ ඔබ මෙතෙන් ඇතිලා දියාම. ඒ වගේම තමයි අද දවසේ මේ ඔබේ ප්‍රේක්ෂකාගාරය ඔවුන් සාක්ෂි දරාවි. ඔවුන්ට කොතරම් සුනීර සුමංග වැදගත්ද ආදරණීයද යනවද. අපි එහෙනම් පළවෙනි ගීතෙට